ඔයා කම්මැලි නෑ. ඔයා දුර්වලත් නෑ. අඩුම තරමේ ඔයාට දුකක්වත් නෑ. ඔයාට දැනෙන්නේ මහන්සියක් විතරයි. කොච්චර නිදාගත්තත් හරියන්නේ නැති જાතිය මහන්සියක්. ඔයාගේ හිතේ එකම ප්‍රශ්නයක් දෝංකාර දෙනව නේද? මට මේ මොකද වෙලා තියෙන්නේ? කවදා හරි ඔයාට එහෙම හිතිලා තියලානම් මේ ටික අහන්න. ඔයාගේ හීන නැති උනේ නෑ. ඔයා ජීවිතේ අතහැරියේ නෑ. ඔයා හැඩ ගැහුණා. නොනැවතී දුවන ලෝකයක් එක්ක ජීවත් වෙන්න ඔයා හුරු වුණා. ඔයා දෙපාරක් හිතන්න පුරුදු වුණා. හැම පියවරක්ම මනින්න පුරුදු වුණා. සද්ද නැතුවම ඔයාව ආරක්ෂා කරගත්තා. ඒක පරාජයක් නෙවෙයි. ඒක තමයි පීඩනය මෙදුණත් ඔයා පාවිච්චි කරපු බුද්ධිය. හැමදාම ඔයා උස්සන් යන බර කාටවත් පේන්නේ නැහැ. වර්ධින්න බෑ කියන බය, ගන්න බැරි රිස්ක් එක, කරන්න බැරි වැරදි. ඒ නිසා ඔයාගේ ඇඟ හැමතිස්සෙම ගෙහෙන්න බලන් ඉන්නවා. ඔයාගේ හිත හැමතිස්සෙම එලාම් එකක් වගේ. ඔයාගේ සතුට පස්සේ වෙලාවක විඳින්න කල් දාලා. ඒ ඔයා කැඩිලා බින්දිලා නිසා නෙවෙයි. ඒ බින්දීල් කියලා හිතෙන ඔයාගේ ජීවිතේ ගැන ඔයා ඕනවට වඩා පරිස්සම් වෙන නිසායි. අන්න ඒකයි විවේක ගත්තත් ඔයාට සුවයක් නැත්තේ. විවේකයට පුළුවන් මහන්සි වුණු මස් පිඩු සනීප කරන්න විතරයි. ඔයාගේ ඔළුව ඇතුලේ දුවන ඒ බය සනීප කරන්න බෑ. නින්දට බෑ ඔයාගේ හිතට දැන් බය වෙන්න දෙයක් නෑ කියලා තේරුම් කරන්න. ඉතින් ඔයා උදේට නැගිටින්නෙත් මහන්සියෙන්. ඇඟට පණ නෑ වගේ නෙවෙයි, හිතට මහා බරක් වගේ. ජීවිතේ ඉස්සරහට වඩා බරයිද? ඒ ඔයා දුර්වල වුණු නිසා නෙවෙයි. ඒ ඔයා ගොඩක් කාලයක් පිස්සේ හයියෙන් අල්ලගෙන හිටපු නිසායි. කිසිම විවේකයක් නැතුවම. ඔයාගේ කිසිම වැරැද්දක් නෑ. ඔයාට පිස්සුත් නෑ. ඔයා පරාදත් නෑ. ඔයා වැටිලක් නෑ. ඔයා මේ උස්සන් යන්නේ තනියම මිනිස්සෙක් උස්සන් ඕන බරට වඩා වැඩි බරක්. මේ channel එක තියෙන්නේ ඔයාව හදන්න නෙවෙයි. මොකද ඔයාව හදන්න දෙයක් නෑ. අපි ආවේ මේ දේ මතක් කරන්න විතරයි. මේ සටන පටන් ගන්න කලින් ඉඳලම ඔයා කොහොමත් සම්පූර්ණ කෙනෙක්.